මිනිස්සු ඉන්නේ. දැන් මේ ඇතුලේ කොහෙද මිනිස්සු හිටියේ? මම කීයදලා මෙතෙන් වෙලා බලාගෙන ඉන්නේ. තමුසෙට නම් කිසිම ගාණක් නැහැ. තමුස මුද්‍රම දානවා තමුස මීටර් මම කොච්චර ආසාවෙන්ද බලාගෙන ඉන්නේ කියලා. ඒ දවස්වල තමුසට වෙලාවට වැඩක් කරගන්න බෑ. තමුස නම් ජීවිතේට හැදෙන මිනිස්සෙන් නෙවෙයි. තමුස මොකද නිකන් වැඩකට පාංගිරිත් එක්ක ගාලා මම මෙච්චර කියනවා තමුසෙන් මං ගැන ගාණක් නැහැ. තමුසට කොහොමද ඉතින් වෙන වැඩ තියෙනවනේ. මට නම් මේක එපා වෙලා තියෙන්නේ. මොකද්ද බබා ඔයා මේ කියන්නේ? මම මෙතන කොච්චර දේවල් කිව්වද තමුස සිංහල දෙන්නේ නැද්ද? මම මෙතන මොකක් කරේ පැහැදිලි කරනවා නම් ගිරිය කඩාගෙන කෑ ගහනවා. බඩ පිටි මිනිස්සුන්ට තමයි පිස්සු වෙන්නේ කියලා. ඇත්තටම මේ ගෑණි මොකක්ද දන්නේ මේ කියවන්නේ නේද? එක්ක මට බයිනෝ නැත්තම් මට මොනවද පැහැදිලි කරන්න හදන. බෝදුරට මේ නම් බයිනෝ. මේ බලන්න මල්දියා බලන්න. මං දෙක දරුවන්නේ මම මට දෙනවා. පොඩ්ඩක් සංසුන් වෙලා කියන දෙයක් හිමීට කියනවාද? පිස්සු මොනසෙ බඩුතරම දාගෙන ඉන්නේ. හරි. තමුසේ මට මේක කියනමකෝ. තමුසේ මෙච්චර වෙලා කොහෙද හිටියේ? කලින් ආන්න බෑයනේ. ඔයාට මතකද අපි දවසක් කතා වුණා ලංකාවේ කොච්චර ඉවෙන්ට් තිබ්බත් අපි කැමති බෝතලයක් අරන් ගිහලා අඩියක් ගාන ගමන් චිල් එකේ ආටිස්ලා ටිකගේ ලයිව් සිංගින් අහන ගමන් පන්න එකක් දාන්න තිබ්බන සුපිරි කියලා. මම මෙතෙන් එනකොට දැක්කේ අගෝස්තු 23 රමාඩියේගේ හැමි ඉවෙන්ට් එකක් තියෙනවා. දැඩි එක්ක BNS කසුන් කාංචිනෝ එතෙන්ට මම මේකට ටිකට් එකක් බුක් කරන්න ගියේ. අපිට උන්ට කලින් කියන්න තිබ්බන මං හිම රට කරන කෙල්ලෙකුද නෙවෙයි මම හරි තප්පත් නෙච්ච කෙල්ලෙක්. කෙල්ලෝ කියන ඒවත් නිකන් හරියට වැදුනම යාළු දෙන උපදේශ වගේ. ඒ අය නෑ ඉතින් කියන උන්ට තේරෙන්නෙත් නෑ. අන අපිට තේරෙන්නෙත්